रेस्टोरेंट करना चाहिए ना मुझे प्लेस लाइक रेस्टोरेंट करना है අද දිනේදී මමත් අපේ ජාතික ජන බලවේගයේ ශ්‍රීකුරාමලේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසකුත් ශ්‍රීකුරාමලේ නැක්කේසර් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු නිරීක්ෂණය කරන්න සම්බන්ධ වුණා. ශ්‍රීකුරාමලේ නැක්කේසර් ක්‍රීඩාංගණය කියලා කියන්නේ ශ්‍රීකුරාමලේ වගේම නැගින පළාතේ තියෙන විශාලතම ක්‍රීඩාංගණයක්. හැබැයි කාලයක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ විනාශයට ගිහිල්ලා කිසිම ක්‍රීඩකයෙකුට මේක පාවිච්චි කරන්න බැරි මට්ටමක තිබුණේ. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇවිල්ලා අපි ගිය වර්ෂයේ අයවැයෙන් මුදල් වෙන් කරලා මේ මැක්කේසර් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු ආරම්භ කරා. දැන් මේ වන විට එම නවීකරණ කටයුතු අවසාන අදියරේ තියෙන්නේ. අපි අපේක්ෂා කරනවා තවත් මාසයක් වගේ කාලයක් ඇතුළත මේ කටයුතු අවසන් කරලා ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩිකාවන්ට මේ පාවිච්චි කරන්න ලබා දෙන්න පුළුවන් වෙයි කියලා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 350ක පමණ මුදලක් මේ වෙනුවෙන් කරලා තියෙනවා. ෆුට්බෝල් ක්‍රීඩා පිටිය, මීටර් 400 දවනපතය, ප්‍රේක්ෂකාගාරය, එතකොට ඒ ඇතුලේ ක්‍රීඩකයන්ට නවාතන් පහසුකම්, වෛද්‍යවරුන්ට ගෘහස්ත ක්‍රීඩා පහසුකම් මේ සියලට අවශ්‍ය කරන පහසුකම් ඇතුලේ වෙන් කරලා තියෙනවා. ක්‍රීඩාංගන සකස් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊටාම ඉක්මනින් ප්‍රදේශයේ ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් සපුරන්න මේ ක්‍රීඩාංගනේ සූදානම් වෙයි කියලා. අද දිනේදී මමත් අපේ ජාතික ජන බලවේගයේ ශ්‍රීකුරාමලේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසකුත් ශ්‍රීකුරාමලේ මැක්කේසර් ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවට සම්බන්ධ වුණා. ඊට හේතුව ශ්‍රීකුරාමලේ මැක්කේසර් ක්‍රීඩාංගණය කියලා කියන්නේ ශ්‍රීකුරාමල වගේම නැගින පළාතේ තිබෙන විශාලතම ක්‍රීඩාංගණයක්. නමුත් වසර ගණනාවක් තිස්සේ නිසි පහසුකම් නැමැති වීම, මුදල් වෙන් නොකිරීම, නඩත්තුව නැමැතිකම නිසා මේ ක්‍රීඩාංගණය අභාවයට ගිහින් තිබුණේ, විනාශ වෙලා තිබුණේ. අවුරුදු ගාණක් තිස්සේ මේ ක්‍රීඩාංගණය පාවිච්චි කරන්නේ නැතුව තමයි තිබුණේ. නමුත් පසුගිය වර්ෂයේදී අපි ක්‍රීඩා අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 350කට ආසන්න මුදලක් මැක්කේසර් ක්‍රීඩාංගණය සංවර්ධනය කරන්න අපි වෙන් කරා. දැන් මේ වෙන විට ඒ සංවර්ධන කටයුතු අවසාන අදියරේ තියෙන්නේ. තවත් මාසයක් එකහමාරක් වගේ ඇතුළත අපිට මේ කටයුතු අවසන් කරලා ප්‍රදේශීය ක්‍රීඩිකාවන්ට මේ ක්‍රීඩාංගණය පවරන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. රුපියල් මිලියන 350ක් පමණ අපි මේ ක්‍රීඩාංගණයට වෙන් කරලා තියෙනවා. ෆුට්බෝල් ක්‍රීඩාංගණය, මීටර් 400 ධාවනපතය, ප්‍රේක්ෂකාගාරය මෙන්න මේ සියලු පහසුකම් වලින් සමන්විත පළාත් ක්‍රීඩාංගණයක් ලෙස තමයි මේ ක්‍රීඩාංගණ සංවර්ධනය වෙන්නේ. ඉතින් අද දිනේදී අපි ඒ සංවර්ධන කටයුතු, ඒ නවීකරණ කටයුතු කඩනම් කරන්න අවශ්‍ය කරන සංචාරයක් තමයි කරේ. ඉතින් විශ්වාස කරනවා පුළුවන් තරම් ඉක්මනින් අපේ ප්‍රදේශයේ ක්‍රීඩිකාංගයේ දක්ෂතාව උපනංවන්න ඒවට අවස්ථාව ලබා දෙන්න මේ ක්‍රීඩාංගණය ඔවුන් සතර පත් කරන්න පුළුවන් වෙයි කියලා.